Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද ගෙනාව වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. අද කතා කරන්න හදන්නේ ඔයාලා ගොඩක්ම දන්න කැරට් ඔයිල් එක හදාගන්න වෙනස් විදිහක් ඉන්ග්‍රීඩියන්ට් වැඩි කරලා කොහොමද ප්‍රතිඵල වැඩි කරගන්න කියන එක ගැන. දැන් මේ වෙනකොට මේ කැරට් ඔයිල් කියන එක ගොඩාක් ජනප්‍රියයි. මොකද මේ කැරට් ඔයිල් වලින් අපිට අපේ ස්කින් එකේ තියෙන ගොඩාක් ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපේ ස්කින් එකේ තියෙන වින්කල්ස්, ඊට පස්සේ කළු ලප වගේ තියෙනවා නම්, ඊළඟට අඳුරු පැහැ ස්ථාන, මේ හැම දෙයකටම ඩ්‍රයි ස්කින් තියෙනවා නම් විශේෂයෙන්ම හොඳයි. ඉතා ඉක්මනින් අපිට රන්වන් පාටක් ගන්න පුළුවන්. ඒ වගේම අපේ හමේ තියෙන තැන් වල තියෙන අර සන්බර්න් වෙච්ච ඒවා අඩු කරගෙන හැම එක පාටකට ගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කැරට් ඔයිල් එකෙන්. ඉතින් ගොඩාක් ලොකු වියදමක් යන්නේ නැති නිසා ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ කැරට් ඔයිල් එක. හොඳයි, මම කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. ඔයාලා මුලින්ම පිරිසිදු කරගත්තු වීදුරු බෝතලයක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් පිරිසිදු කරගෙන කුඩා කැබලි වලට කපාගත්තු කැරට් ගන්න. ඒ වගේම චූටි වෙඩිමල් ගැට කෑල්ලක්, ඒ වගේම සුදු පොල් තෙල්, පිරිසිදු සුදු පොල් තෙල් අපිට ගන්න පුළුවන්. මේ තුනම ගන්න පුළුවන්. වගේම ඔයාලට ගෙවල් වල තියෙනවා නම් ඔයාලට ඔලිව් ඔයිල් ගන්නත් පුළුවන්. මේ ටිකම ඔයාලා අර පිරිසිදු සුදු වීදුරු බෝතලයට දාලා අවුව තියන්න ඕනේ. අවුව තමා තියන්න ඕනේ. හොඳට අවුව වැටෙන දවසක් වගේ අවුව තියන්න. එතකොට ඔයාලට පෙනේ මේ කැරට් ඔයිල් එක, සුදු පාට පොල් තෙල් එක ලස්සන රන්වන් පාටකට හැරිලා තියෙනවා. ඔයාලා එතකොට මේක භාවිතා කරන්න ඕන රාත්‍රී කාලයේදී, දහවල් කාලයේදී භාවිතා කරන්න එපා. ඔයාලා රෑ නිින්දට යන්න පැයකට විතර කලින් ඔයාලා හොඳටම මුලින්ම ඔයාලා කරන්න කකුල් දෙකේ විතර පාවිච්චි කරලා බලන්න. පහුවදාම ඔයාලට වෙනසක් තේරෙයි. ඒ වගේවල එක දිගට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් රාත්‍රී කාලයේදී පමණක්. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙන අය මට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මගේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.